Hi and welcome back to my channel Raw Ideas. හින්දු ආගමේ තියෙන මේ මරණයට පස්සේ පුද්ගලයෙක් කරන චාරිත්‍ර වාරිත්‍ර ගැන අපි කතා කරන්නේ. එතකොට දැන් විශේෂයෙන්ම පුද්ගලයා මිය ගියාට පස්සේ ශරීරය පිරිසිදු කිරීමක් කරනවා. ගංගාවල වතුර පාවිච්චි කරලා තමයි මේක පූජනීය ගංගාවල වතුර පාවිච්චි කරලා තමයි මියගිය ශරීරය පිරිසිදු කරන්නේ. විශේෂයෙන්ම ගංගා නම් ගඟේ. මොකද ඒ ජලයට ආත්ම පිරිසිදු කිරීමේ ශක්තියක් තියෙනවා කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඒ වගේ මේ යමුනා සරස්වති වගේ ගංගාවල වතුරත් ඒගොල්ලෝ පූජනීය වතුර ලෙස සලකනවා. හැබැයි ඉතින් මේවා ලබා ගන්න බැරි තැන්වල පුද්ගලයන් මිය ගියාම ඒගොල්ලෝ විශ්වාස කරන පූජනීයයි කියලා විශ්වාස කරන ගංගාවක ජලය ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සංකේතාත්මකව ඒ දේ ඒගොල්ලෝ සිද්ධ කරනවා. ඒ වගේම තමයි ශරීරය ආධ්‍යාත්මිකව පිරිසිදු කරන්න මේගොල්ලෝ යෝගට්, කිරි, මී පැණි වගේවත් මේ පිරිසිදු කිරීම සඳහා ශරීරය මියගිය පුද්ගලයාගේ ශරීරය පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නවා. ඒ වගේම සුදු හඳුන් සහ ඔය කහ ආලේපන ඇඟේ තැවරීමකුත් සිද්ධ කරනවා. දැන් අන්දනකොට විශේෂයෙන්ම මියගිය ශරීරයට දැන් පිරිම් පුද්ගලයෙක් හරි එහෙම නැත්නම් කණවැන්දුම් කාන්තාවක් හරි ඒ කියන්නේ ස්වාමියා මියගිය කාන්තාවක් හරි මිය ගියාම ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් සරල සුදු ඇඳුමක් තමයි අඳින්නේ. හැබැයි මෙතන විශේෂත්වයක් තියෙනවා. මොකද මේ දැන් ස්වාමියා මිය යන්න කලින් ඒ බැඳපු කාන්තාව මිය ගියොත් ඒ කාන්තාවට වර්ණවත් ඇඳුම් අඳින්න පුළුවන් මිය ගියාට පස්සේ. වගේම නළලේ තිලකෙකුත් තියෙනවා ඒ මිය ගියාට පස්සේ. ඉතින් තවත් ගොඩක් චාරිත්‍ර තියෙනවා මේ හින්දු ආගමේ මරණ චාරිත්‍ර. අපි ඒ ගැන කතා කරමු. Thank you for watching.